පපුවෙන් විශේෂයෙන්ම අපෙන් සමහරව අහනවා මේ අතිගරු කියන නම ඇයි ඔය හැටි කියන්නේ කියලා. මම විශ්වාස කරන්නේ මෙතනින් ආදරණීය කලාකාරයන් වගේම අතිගරු ජනාධිපතිතුමනි අතිගරු වෙන්න නම් රටක් රාජ්‍යයක් නිදහස් කරගත්ත මිනිසාට හැරෙන්න ආප්පයක් කාලා තාප්පෙන් පැන්නට අතිගරු වෙන්නේ නැති බව කලාකරුවන් හැටියට අපි දන්නවා. ඒ නිසා අපි කට පුරා ඔබතුමාට එහෙම කියනවා. අපේ සතිෂ් පෙරේරාගේ මලගම දවසේ මායි කියපු ආදරණීය තාත්තා අපිට කතා කළා අපිට උදව් කළා මර්සි ඉදිරිසිංහ කලා ශිල්පිනිය නැති වෙනකොට ඔබතුමා අපිට හෙවණැල්ලක් වගේ හිටියා ඒ වගේ නම් අපිට ඕන තරම් කියන්න පුළුවන් හරුණලන්තර මහත්තයාගේ ප්‍රශ්නේදී පවා ඕන තරම් කියන්න පුළුවන් මම එදත් කිව්ව එකයි නාමල් උඩුගම කියන ගෞරවනීය ගායන ශිල්පියා තව සතියක් ඇතුළත ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා ගරු ජනාධිපතිතුමනි. එතකොට මම මේක කියන්නම සිද්ධ වෙනවා. අපි මාස එකමාරක් තිස්සේ උත්සාහ කළා මෙතුමා ජීවත් කරන්න මුදල් එකතු කරන්න. අපි ලක්ෂ 45ක් හොයනකොට මේ අලුත් අපි ඔය කියන රජයෙන් රුපියල් 10000ක් දෙන්න නාමල්ගේ අසනීපය අපිට එවන්න කිව්වා ලිපින එක ලියලා. අපේ අතිගරු ජනාධිපතිතුමා ගෙදරට කැඳවලා මෙච්චර අපහසුතාවයක් තියදී රුපියල් ලක්ෂයක් අපේ මිත්‍රයාට දෙනකොට අපි අර අපොච්චා කියපු ඒ අපි කියන සහෝදරයා අපේ පපුව ඇතුලේ ජීවත් වෙනවා. ඔව් ගල්ලෙන බින්දෙත් අපි සිංහයව ගෙනෙන්නෙත් මේ කලාකරුවන්ම තමයි කියන එක තමයි කියන්නේ.